ඉතින් කොහමද යාළුවනේ ශ්‍රීයන් ඊශ්‍රායල් කිචන් එකෙන් අද ඔයාලට හරිම රස කෑමක් තමයි අරගෙන ආවේ. මේ කෑම හදන්නේ විශේෂ උත්සවයක් තියෙනවා ඊශ්‍රායලයේ පූරින් කියලා. මෙන්න මේ උත්සවයට තමයි වැඩිපුරම මේක හදන්නේ. මේ උත්සවය වැඩිපුරම වෙන් වෙන්නේ පුංචි ළමයි වෙනුවෙන්. ඉතින් මේ උත්සවයට පුංචි ළමයි එක එක විදිහට ඇඳුම් විකට ඇඳුම් ඇඳගෙන මේ උත්සවය සමරනවා. ඉතින් ඒ අනුව ලොකු අයත් ඒ විදිහටම විකට ඇඳුම් අඳිනවා. ඉතින් මේ පුංචි ළමයින්ට තමයි මේ කෑම වැඩිපුරම හදන්නේ. මුලින්ම මම මේ විදිහට වීට් සෙමොලිනා කියලා තමයි තියෙන්නේ. මේකේ තියෙන්නේ රුලම් පිටි. හීබ්‍රු භාෂාවෙන් කියන්නේ ෂෝලෙත් කියලා. ඉතින් මේකෙන් මම ග්‍රෑම් 500ක් තමයි ගන්නෙ. මෙතන තියෙන කිලෝ එකක් මම ග්‍රෑම් 500ක් ගන්නවා. ඉතින් මුලින්ම මම මේ විදිහට ගත්තා සෙමොලිනා රුලම් පිටි. හීබ්‍රු භාෂාවෙන් කියන්නේ ෂෝලෙත් කියලා. මේකෙන් ග්‍රෑම් 500ක් මම ගත්තා. ඊට පස්සේ මේක ටිකක් බෙද ගන්නවා මේ විදිහට. ගොඩාක් රන්වන් පාට වෙනකම් බදින්නේ සාමාන්‍ය ප්‍රමාණයකට මේක බෙද ගන්නවා. මෙන්න මේ ගානට ලාවට ගොඩාක් කළු වෙනකම් බෙද ගන්නෑ. යන්තම් රන්වන් පාට වෙනකම් බෙදගත්තා මම. මේකට තමයි මම එකතු කර ගන්නවා රටයින්දි. ඊට පස්සේ සීනි, සමහර අය නම් සීනි දාන්නේ නැහැ. සීනි කෝප්පෙන් 3 කාලක් විතර වැනිලා. ඊට පස්සේ පාන් පිටි කෝප්පයක්, බේකින් පවුඩර් ග්‍රෑම් 10ක්. තව එකතු කර ගන්නවා තෙල්. ඒක ඒ තරම්ම ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඒක පොඩ්ඩක් තෙල් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට තව එකතු කර ගන්නවා චොකලට් ටිකක්. ඒ වගේම කුරුඳු කුඩු හැඳි කාලක් විතර. ඒ විදිහට ඒවත් එකතු කරගන්නවා. මම ඒවත් ඔයාලට ඉදිරි වීඩියෝ එකේ ඉදිරියේදී පෙන්නනවා. මේ පාන් පිටි කෝප්පෙත් ටිකක් බෙද ගන්න ඕනේ. ගොඩාක් බෙද ගන්නේ නැහැ. ටිකක් රත් කරගන්න ඕනේ. මේ කානට පිටි ටිකත් මං ටිකක් ෆ්‍රයි කරගත්තා. පාන් පිටි වලට හීබ්‍රු වලින් කියන්නේ කේමක් කියලා. මම පාන් පිටි රුලම් පිටි ටික මේ විදිහට දාගත්තා බෝල් එකකට. ඊට පස්සේ මම මේ බේකින් පවුඩර් එකත් එකතු කර ගන්නවා. එක පැත්තකින් තියලා දැන් මම මේ රටයින්දි ටික සෝදලා අරගෙන ඇට ඉවත් කරගන්නවා. මේ විදිහට මම ඇට ඉවත් කරගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කුරුඳු කුඩු මේ වගේ පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ මේ රටයින්දි ටික හොඳින් පොඩි කරගන්න ඕනේ. සුපර් එකේ තියෙන මේ වගේ ක්‍රීම් චොකලට් තියෙනවා. මම මේකෙමුත් හැඳි දෙකක් එකතු කරගන්නවා මේකට. රටයින්දි ටික මම පොඩි කරගත්තා මෑෂ් වෙන්නම. ඊට පස්සේ ඒකට මම මේකෙමුත් හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් හරි රටයින්දි ක්‍රීම් එක හදාගත්තා මම. රටයින්දි වලට හීබ්‍රු වලින් කියන්නේ තිමරීම් කියලා. රටයින්දි එකකට කියනවා තමර් කියලා. දැන් මම මේ පිටියකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් හොඳින් කලවම් කරගන්නවා මේක. දැන් මම මේකට තෙල් එකතු කරගන්නවා. තෙල් ටිකක් තමයි එකතු කරගන්නේ. ගොඩක් එකතු කරන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි මම එකතු කරගත්තේ. දැන් හරි මේකට උණු වතුර තමයි එකතු කරගන්නේ. උණු වතුර එකතු කරලා හොඳින් මේ මිශ්‍රණය අනා ගන්න ඕනේ. මෙන්න මේ ගානට එනකන් අනා ගන්න ඕනේ. ටිකක් තෙත ගතිය තියෙන්න ඕනේ. කෑලි කැඩෙන ගතිය නැතිව මෙන්න මේ ගානට තියෙන්න ඕනේ.
දැන් මම මේ විදිහට රුලම් පෙටි ටිකක් ඉහිනවා. ඊට පස්සේ මේකෙන් භාගයක් මම අරගන්නවා. මම දෙපාරකට තමයි මේක හදන්න යන්නේ. මෙන්න මේ විදිහට ගානට ගන්න ඕනේ, අනා ගන්න ඕනේ වතුර දාලා. මේකට ඔරෙන්ජ් ජූස් උත් දානවා. ඔයාලට තියෙනවා නම් ඔරෙන්ජ් ජූස් දැම්මත් කමක් නැහැ. ඊට පස්සේ මේ විදිහට තුනී කරගන්න ඕනේ. මේ විදිහට තුනී කරගත්තා මම. දැන් අපි හදාගත්ත මේ රටයින්දි හොඳට මේ විදිහට අතුර ගන්නවා. ඔන්න මේ විදිහට මම හොඳට චොකලට් එක මිශ්‍ර කරගත්ත රටයින්දි ක්‍රීම් එක අතුර ගත්තා. දැන් මේක රෝල් කරන්න ඕන. ඉතින් පරිස්සමෙන් රෝල් කරගන්න ඕන, කඩා ගන්නේ නැතිව. මෙන්න මේ විදිහට මම රෝල් කරගත්තා මේක. දැන් මං කෑලි වලට කපා ගන්නවා. ඔන්න මම දැන් ලස්සනට මේක කපා ගත්තා. දැන් මම හිමීට මේක එක අරගෙන මේ විදිහට පිඟානකින් තියා ගන්නවා. මෙන්න මේ විදිහට මම පිඟානකට ගත්ත මේ කෑලි ඔක්කොම ටික කපා ගත්ත. ඊට පස්සේ මේක මම පැත්තකින් තියලා මේ ඉතුරු එකනොත් හදා ගන්නවා තව මේ වගේ පීසස්. ඊට පස්සේ මම සීනි ටිකක් මේ විදිහට දාලා කැරමල් කරගන්නවා. ගොඩක් කළු කරගන්නේ නෑ. මේ ගානට රන්වන් පාට වෙනකොට ගන්නවා මම. ඊට පස්සේ මම ඒකට වතුර ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට තව එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 200ක්. ඊට පස්සේ හොඳට පැණි උණු කරගන්නවා මම මේ සීනි වලින්. මේ විදිහට පැණි හදාගත්තා මම. මෙන්න මේ ගානට පැණි හදාගන්න. ඊට පස්සේ මේ වගේ තාච්චයක් අරගෙන තෙල් එකතු කරගන්නවා මම. දැන් මම තෙල් හොඳින් රත් වෙන්න තියෙනවා. දැන් හොඳට තෙල් රත් වෙලා තියන්නේ. මම බොහොම හිමින් මේ විදිහට තෙල් තාච්චියෙන් මේවා තියෙනවා.
ඊට පස්සේ මේ විදිහට බැදෙන්න තියෙනවා හැමින්. දැන් රන්වන් පාට වෙනකොට දැන් රන්වන් පාටින් බැදිලා තියන්නේ. මම හිමින් මෙව කඩා ගන්න නැතුව හිමින් ගන්නවා මේ විදිහට. දැන් මම මේ පැණි මේවා උඩට මේ විදිහට දානවා. ඔන්න දැන් හදලා ඉවරයි. ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට දැන් මේ රස කෑම හදාගන්න රස කැවිලි. ඉතින් මේ කෑම පූරීන් වලට තමයි හදන්නේ මේ රස කෑම වැඩිපුරම. ඒ වුණාට වෙනත් උත්සව අවස්ථාවලදීත් හදනවා. ඉතින් ඔයාලත් මේ විදිහට මේ රස කැවිලි හදලා කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක යටින්. ඉතින් මේ වගේ රස වීඩියෝ තවත් ඔයාලට ඉදිරියේදීත් මම අරගෙන එනවා. ඒ නිසා ශ්‍රී ඇන් ඊශ්‍රායල් කිචන් channel එකට එකතු වෙලා ඉන්න හැමදාමත්. ගිහිල්ලා එන්නම් තවත් රස වීඩියෝ එකක් අරගෙන එනතුරු ඔයාලා හැම දිනාටම සුබම සුබ දවසක් වේවා.